ඔය දැනටමත් Windows පාවිච්චි කරලා එපා වෙලා දින්නේ. නැත්නම් මගේ පරණ ලැප්ටොප් එක ස්ලෝ වෙලාද? එහෙනම් මම අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝ එකක් මේ. අද මගේ පළවෙනි වීඩියෝ එකෙන් කියන්න යන්නේ Soren Noise එක ගැන. පල්ලෙහා තියෙන subscribe button එක click කරලා channel එකට එකතු වෙන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. ඔයා කලින් Windows OS හෝ Mac OS පාවිච්චි කරපු කෙනෙක් නම් කිසිම බයක් නැතුව මේකට හුරු වෙන්න පුළුවන්. මොකද මේකේ තියෙන Soren appearance එක හරහා ඔයාට කැමති layout එක තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට Windows style එක Mac style එක වගේ. ඔයාට තියෙන අවුරුදු 15ක් පරණ පරිගණකයක් වුණත් මේ OS එක install කරලා වැඩ කරන්න පුළුවන්. Windows වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි මේකේ resources පාවිච්චි කරන්නේ. ඔයාලට මේ web අඩවියේ software selection එක බැලුවම පේනවා ඇති අපිට එදිනෙදා ඕන කරන හැම දෙයක්ම මේකේ තියෙනවා. Chrome, Spotify, Zoom, Microsoft Office වෙනුවට තියෙන LibreOffice වගේ දේවල් මේකේ ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කතා කරන්නේ Soren Connect ගැන. මේකේ ඔයාගේ Android phone එක පරිගණකයත් එක්ක link කරන්න පුළුවන්. phone එකේ notification බලන්න, photo share කරන්න වගේ දේවල් මේ හරහා හරිම ලේසියෙන් කරන්න පුළුවන්. ඊළඟට මේකෙදි අපිට ලබා දෙන versions මොනවද? download page එකට ගියාම ඔයාලට පේනවා ඇති ප්‍රධාන වර්ග තුනක්. Pro version එක. මේක වැඩිම පහසුකම් තියෙන payment method එකක් කරහා ලබා ගන්න ඕන එකක්. Core version එක. සාමාන්‍ය පාවිච්චියට නියමයි. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන්. Lite version එක. පරණම පරිගණක සඳහා ලොකු වේගයක් දෙන නිදහස් සංස්කරණය. එහෙනම් අපි මේක ඔයාගේ කම්පියුටර් එකකට හරි ලැප්ටොප් එකකට හරි ඉන්ස්ටෝල් කරන්න ඕන system requirements බලමු. අපි එක ගැන කතා කරොත් 1 GHz dual core Intel හරි AMD හරි bit 64 processor එකක් අවශ්‍ය වෙනවා. RAM එක ගැන කතා කරොත් ඔයාට 2GB RAM එකක් මේකෙදි හොඳටම ප්‍රමාණවත් වෙනවා. Storage එක ගැන සලකලා බලද්දී ඔයා core version එක ඉන්ස්ටෝල් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට GB 15ක storage එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම education version එක install කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට GB 35ක storage එකක් අවශ්‍ය වෙනවා. ඊටත් එහා ගිහලා ඔයා pro version එක install කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මෙතන GB 45ක storage එකක් අවශ්‍ය වෙනවා. මෙතන ඔයාලට මම recommend කරනවා hard disk එකකට වඩා SSD එකකට ඔයා මේ OS එක install කරනවා නම් ඔයාලට හොඳ experience එකක් ලබා ගන්න පුළුවන් වෙයි. මම හිතනවා අද වීඩියෝ එකෙන් Soren OS ගැන දල අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මගේ පළවෙනි වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.